Good morning. ඔබටම සුබ දවසක්. සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ තමයි මගේ 2026 අවුරුද්දේ පළවෙනි vlog එක. අපි කොහොමද පළවෙනිද උදේ ගෙවන්නේ කියන එක තමයි තියෙන්නේ. මුලින්ම මම මේ දෙපාන්දරම කිරිබත් එකක් හදාගන්න තමයි යන්නේ. අපි බලමු ඉතින් අපි පළවෙනි උදේට මගේ කෑම මේක තියෙන්නේ මොනවද කිරිබත් හදන්න කොහොමද කියලා. මේ vlog එකෙන් ඕගොල්ලෝ බලන්න කියලා මම ආරාධනා කරනවා ඔයාලා හැමෝටම. ඒ වගේම 2026 අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මුලින්ම මම කිරිබත් එක හදාගන්න හදන්නේ. හාල් ටිකේ තියෙන මම මේ හාල් ටික දැම්මට පස්සේ ඒකට මිටි කිරි ටික දාන්න තමයි හදන්නේ. මුලින්ම මිටි කිරි වලට මම ලුණු කුඩු ටිකකුත් දාගන්නවා. මේ කිරි එකටම දාලා කවුලම් කරලා තමයි මම ඒක බත් එකට දාන්න යන්නේ. අපි බලමු කිරිබත් එක හදාගන්නේ කොහොමද කියලා. කිරිබත් එක හදාගෙන ඉවරයි. දැන් අපි කිරිබත් එක කන්න ලුණු මිරිසක් අරගෙන මම ලුණු ගෙඩියක් කපලා හොඳට සෝදලා ඒකෙන් තමයි කපලා තමයි ලුණු මිරිස හදාගන්න හදන්නේ. අපි බලමු ලුණු මිරිසකුත් හදාගන්න කොහොමද කියලා. මුලින්ම මම දී ලුණු ගෙඩියක් තමයි ගත්තේ. දී ලුණු ගෙඩිය පොඩියට කපලා අරගෙන ඒක වංගෙඩියට දාලා තලර තමයි ලුණු මිරිස හදන්න. බලමු අපි ඒක හදන හැටි.
මම ලුණු මිරිස් හදාගෙන ඉවරයි යාළුවනේ. ඒකට දෙහිත් දාලා හොඳට අනලා ගන්නවා. ඊට පස්සේ මම හදන්නේ බුද්ධ පූජාව. බුද්ධ පූජාවට කිරිබත් මම බුද්ධ පූජාවට වෙනම මුලින්ම කිරිබත් ටික අයින් කරලා තමා අපට කිරිබත් කැට කපන්න හදාගන්නේ. මම මුලින්ම ඒක කරලා ඊළඟට අපට කන්න කිරිබත් ටික කැට කපා ගන්න තමයි මේ හදන්නේ. දැන් බලන්න මම කිරිබත් ටික කැට කපන්න හදාගන්න හැටි. යාළුවනේ අපි බුද්ධ පූජාව තියාගෙන තමයි දවස පටන් ගන්න යන්නේ දැන්. මුලින්ම අපි බුදු පහන තියලා බුද්ධ පූජාව තියලා තමයි හදන්නේ. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං අප්පමාදේන සම්බුද්දස්ස නමෝ තස් වරහතෝ යාළුවනේ මේ තමයි මගේ ජනවාරි පළවෙනිදා නිදහසිසාය වගේ පුංචි කෑම අවුරුදු කෑම මිනිස්සේ ලොකු දෙයක් නැහැ. පොඩියට තමා තියෙන්නේ. මම ඕගොල්ලෝ හැමෝටම ලැබුවා 2026 අවුරුදු සුබ අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මම සබ්ස්ක්‍රයිබ් කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා මම ඕගොල්ලෝම ආදරයෙන් ඉල්ලනවා. එහෙනම් ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක් වගේම සුබ දවසක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හැමෝටම බුදු සරණයි දෙවියන්ගේ පිහිටයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. ගරු සභාපති රේනෝද සිල්වා මැතිතුමාගේ සංකල්පයකට අනුව ඉරු සඳහන් රැස් හිමිදිරි උදෑසන මුළු ලෝකයේම එළිය කරමින් මුළු ලෝකයේම පුබුදුවාලමින්